කෙනෙක් පංචානන්තරී පාප කර්මයක් කරපුවාම ආනන්තරී පාප කර්මයක් කරපුවාම අනිවාර්යෙන් ඊළඟ ආත්මයේ නිරේන්නේ. ඔව්. සයනස කුසල කර්මයක් තියෙනවද ඊළඟ ආත්මේ අනිවාර්යෙන් සුගතිය? නෑ එහෙම කොතනකවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නෑ. එමුනම් මේ ලෝකේ මිනිස්සුෙකුට කරන් තියෙන ලොකුම කුසල කර්මය තමයි අතිදිසි දානය කියන්නේ. අතිදිසි දානයට තරම් කුසල කර්මයක් නෑ. ඒක බුදුරජාණන් වහන්සේ දිනන රහතන් වහන්සේ 509ක ඉන්නවා. ඒ කාලයේ කියන කෝටි ගාණක් ධනය වේදන් වෙනවා. එහෙනම් අතිදිසි දානය දුන්න මේ මල්ලිකා දේවිය මරලා ටික කාලයකට සතියකට වගේ දුගතියටයි වැටෙන්නේ. තේරෙනවද? එහෙනම් කොතනකවත් ආවල් කුසලයේ කළාම ස්ථීරව සුගතියට යනවා කියලා කාරණයක් බුදුරජාණන් වහන්සේ කියන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ උපාදාන පත්‍ය බව. උපාදානයේ භවයේ සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ මොකද්ද? තෘෂ්ණාව විසින්. අවසාන සුද්ධිසිත තමයි ඊළඟ උපාදානෙ සකස් කරන්නේ. මල්ලිකා දේවිය සකස් වෙන කාමයේ වර්ගව හැදුණා වූ සිට ඊට අදාළව අර මේ තිරිසන් ලෝකේ උප්පත්තියක් සකස් කරගන්නවා. ඒතකොට එහෙම වුණොත් ඔබයි මගෙන් අහන්නේ දැන් ඉතින් සියලුම ආනන්තරීය පාප කර්ම කළාම මේ අවීචියට යනවා නම් ඒ කුසලයක් කළාම කොහොම යන්නේ නැත්තේ කියලා නේද? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හේතු සාධක ඇතුව. තේරෙනවද? ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපිට කොහොමද අභියෝග කරන්නේ? එහෙම අභියෝග කරන මොහොතක් පාසා ශ්‍රද්ධාවෙන් දැහැරගෙන. දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා අජාසත් තමන්ගේ තාත්තව නැති කළා. මැරුවා. එල්ටායා මේ අනිවාර්යයෙන්ම ආනන්තරීය පාප කර්මෙ සිද්ධ කරගත්තා. තාත්තා මරලා දැම්මා. තේරෙනවද? ඒතකොට දැන් තාත්තා මරලා දැම්මා අවසානයේදී අජාසත් රජතුමා අප්‍රමාණ පින්කම් සිද්ධ කරගන්නවා. තේරෙනවද? බුදුරජාණන් වහන්සේගෙන් සද්ධර්මය අහනවා දැන් දෙවෙනි ධර්ම සංගායනාව පවත්වන්නේ අජාසත් රජුගේ. තේරෙනවද? පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්නේ අජාසත් රජුගේ මුල් වෙලා. එහෙනම් අද මේ ධර්මයේ රැකිලා තියෙන්නේ අජාසත් රජු නිසා. එදා ධර්ම සංගායන ප්‍රයත්න නිසා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නායකත්වයේ. තේරෙනවද? නමුත් ඒසා පින්කම් ඊනම් අජාසත් මේ රජතුමා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්නකොට අජාසත් රජතුමා එක්තරා රාත්‍රියක යාගේ ඇමතියෝ ටික කැඳවනවා. කැඳවලා කියනවා මේ හරි සුන්දර රාත්‍රියක් අද මේ රාත්‍රිය. හොඳට හඳ පායලා කියනවා මට කවුරුන් හොඳ සුන්දර ධර්මයක් අද අහන්න ඕනේ කියලා. ඒ ඇමතියෝ ඔක්කොම දැකලා කියනවා. ඒ කියන්නේ මට මේ සුන්දර ධර්මයක් අහන්න තැනක් කියන්නේ කියලා කියනවා. ඒතකොට එයාගේ ඇමති මඩුල්ලේ ඉන්න එක එක ඇමතිවරු. නිගණ්ඨගේ ශ්‍රාවකෙ වෙච්ච ඇමතිවරු ඔය මක්කලි ගෝසාලගේ එක එකනා කියන ඒගොල්ලන්ගේ සාස්ත්‍රවල ඉන්නවා අපි අද රාත්‍රියේ දෙන්න ගියොත් මේ රාත්‍රිය තවත් සුන්දර වෙයි කියලා. ඒතකොට එන කොමාර බච්ච කියන කැමතිවරේ. මගේ නම මතක හිටියට යාගේ කොමාර බච්ච වගේ නම. එයා කියනවා බුදුරජාණන් වහන්සේ මගේ අඟවණේ වැඩේ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියොත් මේ රාත්‍රිය වඩා සුන්දර වෙයි කියලා. ඊට පස්සේ ඇත්තු 500ක නගිනවා. බිරිඳ එයාගේ විසවරු ඔක්කොමත් එක්ක ඇත්තු 500ක් එක්ක යන්නේ. දැන් අඟවණේට යනවා. අර ඇමතිවරයා කියනවා බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලාත් එක්ක මගේ අඟවණේ වැඩ ඉන්නවා කියලා. 500ක් රහතන් වහන්සේලාත් එක්ක. දැන් ඉතින් අජාසත් රජු යනවා 500ක් ඇත්තු පිට නැගලා අර විසවරුත් එක්ක යනවා. ගිහිල්ලා අඟවණේට ගියා කිසිම සාධ්‍යයක් නැහැ. ඒ වගේ ඒ වෙලාවේ අජාසත්ට සැක හිතෙනවා. මේ ඇමතියා මාව මුලා කරලා මාව මරන්නයි ගෙනාවේ කියලා. ඊට පස්සේ අහනවා ඔබ මාව මුලා කරලා මරන්න ගෙනාව නේද? ඔබලා මන්ත්‍රෝ කර ගෙනාවේ නේද? නෑ රජතුමනි මෙතන ඉන්නවා බුදුරජාණන් වහන්සේ කියනවා. බුදුරජාණන් වහන්සේ ඉන්නවා 500ක් දෙනෙක් ඉන්නවා නම් අඩු වශයෙන් කහින සද්දයක්වත් ඇහෙන්න ඕනේ. කතා කරන සද්දයක්වත් ඒ කිසිම දෙයක් නැහැ. නැහැ ඉන්න අඩින්න කියලා අනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න 500ක් කිසිම සද්දයක් බද්දයක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බණ කියනවා අජාසත්ට. සූත්‍රයක් කියනවා. බණ කිව්වට පස්සේ අජාසත් සාදුකාර දෙනවා. සාදුකාර දීලා පැය ගානක් ගියාට පස්සේ අජාසත් වන්දනා කරලා දැන් එනම් භාග්‍යවතුන් වහන්සේ රැය ගොඩක් වුණා මම යනවා කියලා යනවා. අජාසත් යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ අජාසත් තාත්තා මැරුවේ නැත්තම් බිම්බිසාර රජුව මැරුවේ නැත්තම් මේ ආසනයේදීම සෝවාන් වෙනවා කියලා. මේ ආසනයේදීම සෝවාන් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ. එනම් පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා නම් ආනන්තරීය පාප කර්මයේ කරගෙන අවීචයටයි යන්නේ කියලා කවදාක්වත් කුසල් කළා කියලා යටපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ. ඊළඟ අද වගේ කාලෙක එහෙම දෙයක් වුණා නම් කියයි නෑ තාත්තා මැරුවට ප්‍රශ්නයක් නෑ මෙච්චර කුපින් කළානේ අපේ පුතා. ඒ නිසා පුතාගෙන් බය වෙන්නේ නැති කියලා කියයි. බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වේ නෑ. මුළු මේ පළවෙනි ධර්ම සංගායන පවත්වන්නේ අජාසත්ත. අද ධර්මයේ රැකිලා තියෙන අජාසත්ත රජු නිසා. නමුත් අසත්පුරුෂ ආශ්‍රය නිසා තාත්තවත් නැති කියලා දේවදත්තගේ අසත්පුරුෂ ආශ්‍රය. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මෙයා තාත්තා නොමර තිබුණා නම්
මේ ධර්මාසනයේදීම සාමයා සෝවාන් වෙනවා කියලා. නමුත් අද කෙනෙක් ඕක ගැලපුවොත් මේ මට මොකද්ද කියන්නේ? අද කෙනෙක්ගේ තාත්තා හරි අම්මා හරි කවුරු හරි අතින් මැරුණොත් එහෙම ඒකේ නා මහා පින්කම් කරලා මහා දේවල් කළොත් අපෝ ප්‍රශ්නයක් නැහැ. පින්කම් කළා පුතා සුඛදී තාත්තා මැරුවා කියලා ගානක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ යමක් කිව්වනම් ඒක ඒකම වෙනවා. අජාසත්තුනේ එහෙමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් භික්ෂූන් හැටියට අපිට සතර පාරාජිකාවක් පිළිවල. නමුත් අද වර්තමානයේ සතර පාරාජිකාව වෙන සමහර අවස්ථාවල ඉතර මේ තදින් හිතන්නේ නැහැ. තේරුණාද? නමුත් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ සතර පාරාජිකාවට යමින්පත් වුණොත් එයාගේ අවසානයේ නිවේතයි කියලා. තේරුණාද? සතර පාරාජිකවපත් වුණොත් නිවේතයි කියලා. එහෙනම් පුතේ වර්තමානයේ කියලා ඒ වචනේ වෙනස් වෙන්නේ? වර්තමානයේ වෙනස් වෙන්නේ නැහැ. ඒ අපි ධර්මයේ ගලප ගන්න දක්ෂ නැහැ අසද්ධාව නිසා. බුදුරජාණන් වහන්සේ අච්චර ධර්ම සංගායනාව පවත්වපු අජාතත්ත. පළවෙනි ධර්ම සංගායනාව පවත්වපු මේ ශාසනය රැකපු අජාතත්ත. අච්චර බුදුරජාණන් වහන්සේට අවසාන කාලේ උපස්ථානය කරපු අජාතත්තත් අවසානයේ අවීචයට යන්නේ කිව්වනම් පුතේ ඒ බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ කවදාකවත් වරදින්නේ නැහැ. එහෙනම් වර්තමානයේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා නම් මේ වැරද්ද කළොත් මේකයි වෙන්නේ කියලා. දැන් සුදින්න කියන ආමුද්‍රෝ තමයි ඉස්සෙල්ලාම සතර පාරාජිකාවෙන් පළවෙනි පාරාජිකාව කරන්නේ. ඔය කාමයේ වර්ධව හැසිරීම. සුදින්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියන සුදින්නට ඔබේ පුරුෂ ලිංගය කපලා දාන්න. මේක ඊට වඩා සැපයක් ඔබට. ඒ දුක දුකක් නෙමෙයි. ඔබේ පුරුෂ ලිංගය කපලා දැම්මොත් ඔබට මේක දුකක් නෙමෙයි. ඒ දුක දුකක් නෙමෙයි කියනවා. ඔබේ පුරුෂ ලිංගයේ ණයෙක් කියන සුබතකට ඔබන්නේ කියනවා. ඒ ණය පුරුෂ ලිංගයට දැස්ස කළොත් ඒක ඔබට දුකක් නෙමෙයි කියනවා. තේරුණාද? මේ පුරුෂ ලිංගයේ ගිනි තියාගන්න කියනවා. ඒ ගින්නෙන් ඔබ කොච්චර වේදනාවක් කළත් ඒක වේදනාවක් නෙමෙයි කියනවා. නමුත් ඔබ කළා වූ මේ අකුසලයේ සියල්ලටම වඩා දුකයි කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ වර්ධින්න බෑ. අපිට ඕනේ විදිහට ධර්මයේ ගලපන්න බෑ. වර්තමානයේ එහෙම ධර්මයේ ගලපන්නේ ධර්මාවේ ඕනේ වැරද්දක් කළොත් නෑ නෑ මම මෙච්චර පින් කරනවා ඒක නෙවෙයි. බුදුරජාණන් වහන්සේ යමක් කියලා තියෙනවා නම් ඒක තමයි ධර්මය. ඒක තමයි ධර්මය. එහෙනම් තමයි ඒක ගලපගන්නේ.